ඒකේ එසියම්මට ගහලා නැත්තේ එහෙන විතර. රායනේ ඉතින් ඒකනේ බැරි කරන්නේ. පතෝල හිපාටුන්ට හුලං ගහලා වාගේ. එල්ලකුත් අරගෙන ඇවිල්ලා පස්වාන් ගහකට උලන් දෙන ප්‍රාස් ගාලා කලිසම මේක එහෙම එඩිට් කර කර ඉන්න බෑ. පොඩ්ඩක් ඉන්න වැරදුනා අපි ආයෙ මුලින් නම් කරන්න. එහෙම පුළුවන් ද වේදිකා නාට්‍යවල. ගාලා මේම අරගෙන ඇවිල්ලා මෙහෙම තියාගෙන පිළිගන්න දැන් ආයේ මේක තීරණාත්මක වුණොත් මෙහෙම කරපු ගමන් අරුව මෙහෙම අතින් අල්ල. මෙහෙම ඇස් දෙක ළඟ මේ උල තියෙන්නේ. දැන් මේ වෙලාවේ ෆිල්ම් එක බලනවා. මෙහෙම කළා ගන්න. අයින් වෙන්න සෑම්සියට බේත් ගෙනිනවා. පොල්ලේ නටන ඔස්තාර කවුද? පොළු විශාරද? මේකිට පුළුවන්නේ පොල්ලේ නටන්න. මට බෑනේ පොල්ලේ නටන්න. මාත් ඉගෙන ගන්නවා පොල්ලේ නටන්න. ගැල් රකින්න එකාගේ පුතා, බර උස්සන එකාගේ පුතා, මොකොත් දන්නේ නැති එකාගේ පුතා. අනේ මාරයා එන්න එපා මං බීලුවක් කරේ. මේ ලෝකේ තියෙන ප්‍රධානම ලිංග දෙකයිනේ පුතේ. මොනවද? මාලිංගයි ශිවලිංගයිද? ආවේ නම කෝටු මුත්තා. හරියටම මුයන්නම ලියන්න ඕනේ. උයන්නවත් ලියවුනොත් ඉවරයි. අද ගෑනු මනසයා සරම ඔසල ටෝච් එක ගන්න නෑ ඕයි නෑ. අපේ මාත්‍යා එන්නකෝ. මට බෑඩරි මට බල කරොත් මම මැරෙනවා. ගෑස් ඉවරයි දෙක පත්තු කළාද උයන්නේ දැන්.